ලංකාවේදී ඇල්ලු පොඩි ලැසි දිවයිනට රැගෙන එයි. ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පොඩි ලැසි හෙවත් අරුමාහන්දී ජනිත් මද සංගද සිල්වා 27 වනදා අලුයම ඉන්දියාවේ මුම්බායි නුවර සිට දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ ශ්‍රී ලංකාවට රැගෙනු ලැබිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 142 දරණ යානයෙන් අලුයම් 5:55ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගෙන එන ලදී. දකුණු පළාතේ මේටියාගොඩ සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන කිහිපයක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහු පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකි. පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාස 9 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැඩි කොන්දේසි මත මොහුව අපපිට මුදා හැර තිබුණද එම කොන්දේසි උල්ලංඝනය කරමින් ඔහු මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලා ගොස් එහි සැඟවී සිට ඇත. ඒ අනුව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ විවෘත වාරන්තුවකට අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොලිසිය ඉන්දිය බලධාරීන් සමග සිදු කළ ඍජු තොරතුරු හුවමාරුවක සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2025 ජනවාරි මාසයේදී මුම්බායි නුවරදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය. රාජ්‍යයන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය, උද්දර්පණ නීති සහ ආගමන විගමන නීති භාවිතා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත මෙම පිටුවහල් කිරීම සිදු කර තිබේ. වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සඳහා සැකකරු ගාල්ල දිසා අපරාධ කොට්ටාසයට සහ එල්පිටිය විශේෂ විමර්ශන ඒකකයට භාර දීමට නියමිත අතර ඔහුගේ අපරාධ සහ මද්‍රව්‍ය ජාලයන් පිළිබඳව එහිදී තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සැකකරු රඳවා තබා ගන්නා එල්පිටිය පොලිස් ස්ථානය අවට මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වුඩ්ලර් මහතා සඳහන් කර සිටියේය. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.